මම මේ වීඩියෝ එකේ විදිහට තමයි මේ රෙකෝඩ් එක හදන්නේ. එහෙනම් අපි ඒක හදමු. මුලින්ම කොලේ මේ විදිහට දෙකට නමා ගන්න. ඊට පස්සේ මේක මෙහෙම දිගෑරලා උඩින් මෙහෙම පොඩි ප්‍රමාණයක් නමන්න ඕන. ඊට පස්සේ මෙහෙම අනිත් පැත්ත හරවලා දෙපැත්තෙම මෙන්න මේ විදිහට නමා ගන්න. ඊට පස්සේ එක මේ විදිහට යටට නමා ගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ඒ පැත්තෙනුත් කලින් වගේම මේක මෙහෙම දෙපැත්තෙම නමා ගන්න. ඊට පස්සේ මේ විදිහට නමා ගත්තට පස්සේ මේක මෙන්න මේ විදිහට දිගවනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට මේ ඉර ගන්නට එන්න නමා ගන්න. අනිත් පැත්තටත් ඒ විදිහට කරන්න. මේක මේ විදිහට නමලා ආයෙසරයක් මෙහෙම නමන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මේ කුඩට මේ විදිහට නමන්න. ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මේ පැත්ත එක මෙන්න එහෙම මේක ඇතුළට යන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙහෙම අනිත් පැත්ත හරවලා මෙන්න මේකේ එක පැත්තක් මේ විදිහට අනිත් පැත්තට යවන්න. ඊට පස්සේ ආයෙත් මෙන්න මේක මේ පැත්තට නමන්න. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවලා මේ පැත්තත් ඒ විදිහටම යටට නමන්න. ඊට පස්සේ මේකේ අගින් පොඩ්ඩක් මේ විදිහට නමන්න. දෙපැත්තෙම ඒ විදිහට කරන්න ඕන. හරි එහෙනම් අපි මේක යවලා බලමු මේ වීඩියෝ එකේ විදිහටම මේක රවුමක් කැරකිලා ගිහින් ආයෙ අතර ගන්න පුළුවන් වේද කියලා. ඒ වීඩියෝ එකේ වගේම නම් මේ රෙකෝඩ් එක රවුමම ගිහින් ආවේ නෑ. ඒ වුණාට මේක රවුමකට ගොඩක් ආසන්න වෙන දුරක් ගියා. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ රෙකෝඩ් එක. සමහරවිට ඔයාලට මේක හරියන්න පුළුවන්. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා.